ගුඩ් මෝනිං. පින්නවටන මේ හිමිදිරි උදෑසනත් ඔන්න ඉතින් මං ඔයාලව හොයාගෙන ආවා. ඒ වෙනදා වගේම මගේ අදහස් ඔයාලා එක්ක බෙදා ගන්න. ඉතින් ඒ ඔක්කොමට කලින් ඔයාලා අපේ channel එක follow කරලා like කරලාම තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් අපේ හැම program එකක්ම මග නොහැර අහන්න. වැඩි කතා නැතුව අපි යමු අද දවසේ topic එකට. කොපි කිරීම ගැන ඔයාලා මොකද හිතන්නේ? සාමාන්‍යයෙන් ඔයා කොපි කරනවා කියලා කියන්නේ මොකකටද? කොපි කරනවා කියන එක හොඳද නරකද? ඔයාලා ඉස්කෝලේ යන ළමයෙක් වුණත් නැත්නම් ජොබ් එකක් කරන කෙනෙක් වුණත් ඔයාගේ උත්තරේ තමයි ඔව්. කොපි කරන එක නරක දෙයක්. කොපි කරන්න හොඳ නෑ. එහෙම නේද? හැබැයි මං කිව්වොත් කොපි කරන එක හොඳ දෙයක්. කොපි කරලා අපිට අපේ ජීවිතේ හදාගන්න පුළුවන් කියලා. ඔයාලා මං එක්ක එකඟ වෙනවද? මං මෙහෙම කියන්නම්. Moon borrows its light from sun, but no one question its beauty. මේක හරි ලස්සන ඉංග්‍රීසි කියමන. සඳ ආලෝකය ගන්න ඉරේ. හැබැයි සඳේ ලස්සන ගැන කවුරුත් ප්‍රශ්න කරන්නේ නෑ. ඔයත් හඳ වගේ වෙන්න. අපි වෙන කෙනෙක්ගේ ළඟ තියෙන හොඳ දේවල් අපේ ලයිෆ් එකට ගත්තා කියලා, කොපි කරගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ ගැන කවුරුත් ඔයාගෙන් ප්‍රශ්න කරන්න එන්නෙත් නෑ. ඒකෙන් වෙන්නේ ඔයාගේ ජීවිතේ තවත් ලස්සන වෙන එක. සමහර විට ඔයාගේ ජීවිතේ ප්‍රශ්නයක් තිබ්බනම් ඒ ප්‍රශ්නෙට උත්තරෙත් හම්බ වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න. ඔයා කොපි කරන්න ඕනේ ලස්සන, හොඳ, වැදගත් දේවල් විතරයි. ඒ කියන්නේ ඔයාගේ ලයිෆ් එකේ ඉස්සරහට යන්න, ලස්සන කරගන්න පුළුවන් දේවල් විතරක් ඔයා කොපි කරගන්න. ඉතින් බය වෙන්න එපා. තමන් ගාව නැති හොඳ ගතිගුණයක් වෙන කෙනෙක් ළඟ දැක්කොත් ඒක හරි ඉක්මනට කොපි කරගන්න. ඒ වෙලාවට ඔයා හිතන්න එපා ඔයා එහෙම කොපි කරගන්න එක ඔයාලට හරි මදි. ඒ වගේම මදි පුංචිකමක් කියලා. ඉතින් කාගෙන් හරි කමක් නැහැ. හොඳ දේවල් කොපි කරගෙන ඔයාලගේ ජීවිතේ ලස්සන කරගන්න. ඉතින් ලස්සන ළමයෝ කොපි කරනවා කියලා කියන්නේ සෑහෙන්න හොඳ දෙයක්. ඉතින් අද මට යන්න වෙලාව හරි. අද මං ඔයා එක්ක බෙදාගත්ත මේ අදහස ගැන ඔයාලට මොකද හිතෙන්නේ? කමෙන්ට් කරගෙන යන්න. ආපහු හෙටත් මං එනකන් පරිස්සමට සතුටින් ඉන්න. සුබ දවසක්. මං දිලිනි උපේක්ෂා.